Good afternoon, everyone. I am Malalpal Sunita Thero. Today, we are going to learn a very useful English pattern that we use every day to make suggestion or invite someone to do something. සුබ සන්ධ්‍යාවක් හැම කෙනෙකුටම මම මලල්පල සුනීත හාමුදුරුවෝ. ඉතින් අපි අද වෙනදා වගේම ඉංග්‍රීසි පැටර්න් එකක් ඉගෙන ගන්න යන්නේ බොහොම සරල ඉංග්‍රීසි වාක්‍ය රටාවක්. එතකොට මේ අපි දැන් දිනපතා එක කරගෙන යනවා. අද වාක්‍ය රටාවට මම පාවිච්චි කරන්නේ මගේ උදාහරණයේ හැටියට why don't you කියන මේ පැටර්න් එක. ඔයගොල්ලෝ අහලා ඇති why කියන එකේ තේරුම ඇයි කියන එක. why කියන්නේ ඇයි? don't you යම් දෙයක් කරන්නේ නැත්තේ. කරන්නේ නැත්තේ. ඇයි ඔයා මේ දේ කරන්නේ නැත්තේ? ඒතර කරන්නේ කියන අර්ථය එහා පැත්තෙන් ගන්න වෙන්නේ. ඇයි නැත්තේ කියන අර්ථය අපි ගමුකෝ. මෙතන එහා පැත්තේ තියෙනවා plus verb. verb එකක් කියලා කියන්නේ ක්‍රියාපදයක්. අපි එදා වීඩියෝ එකෙත් කතා කරා verbs කියන්නේ මොනවද කියලා. ක්‍රියාපදයක්. ඉතින් මම අද verbs කීපයක් මෙතන ලිව්වා. lazy verbs ටිකක් මේක හැමෝම දන්න verbs ටිකක් තියෙන්නේ. come එනවා, go යනවා, walk ඇවිදිනවා, sit වාඩි වෙනවා, eat කනවා, drink බොනවා, take ගන්නවා, listen ඇහුම්කන් දෙනවා. දැන් මෙතන ලියලා තිනවා V1 කියලා. verb 1 කියලා. ඒ කියන්නේ verb එකේ පළවෙනි ස්වරූපය base verb එක තමයි මෙතෙන්ට පාවිච්චි කරන්නේ. يعني verb එකක් අපි basically කොටස් තුනකට බෙදනවා. දැන් මෙතන ගත්තොත් come came come. හරි. go went gone. walk 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 මේක regular verb එකක්. අපි දෙවනුව කතා කරමු. දැනට අපිට අවශ්‍ය මෙතන base verb එක. පළවෙනි verb එකේ ස්වරූපය. එතකොට මෙන්න මේ verb එක තමයි අපි මෙන්න මේ u එකට එහා පැත්තෙන් ලියන්නේ. u එකට එහා පැත්තෙන් පාවිච්චි කරන්නේ. එතනින් එහාට අපි මේක ප්‍රශ්නාර්ථය යන්නේ. ඇයිවා මේ දේ කරන්නේ නැත්තේ? කියනකොට මේක ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා අපිට දාගන්න වෙන අගට question mark එක. ඕකේ. අපි ගමු මෙහෙම වාක්‍යයක්. මම මෙතන තියෙන ඒවත් ගන්නම් මට හිතන examples උත් ගන්නම්. ඉස්සල්ලාම ලේසි එකක් ගමුකෝ. දැන් අපිට අහන්න ඕන මෙහෙම. ඇයි ඔයා එන්නේ නැත්තේ? ඇයි ඔයා එන්නේ නැත්තේ? එහෙනම් එනවට මොකද්ද කියන්නේ come. Why don't you come? Why don't you come? ඇයි ඔයා එන්නේ නැත්තේ? Why don't you come? අපි මෙහෙ කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? මෙහෙ කියන එක අන්තිමට දාගන්න. මෙහෙට කියනවා අපි here කියලා. here මෙහෙ. එහෙ there. ඇයි ඔයා මෙහෙ එන්නේ නැත්තේ? Why don't you come here? Why don't you come here? අපි තව example එකක් බලමු. ඇයි ඔයා වාඩි වෙන්නේ නැත්තේ? වාඩි වෙනකොට අපි කියනවා sit කියලා. වාඩි වෙනකොට කියනවා sit කියලා. ඇයි ඔයා වාඩි වෙන්නේ නැත්තේ? Why don't you sit? Why don't you sit? Why don't you sit? Okay, next one. අපි මෙහෙම ගමු. ටිකක් චුට්ටක් තව දිග වාක්‍යයක්. ඇයි ඔයා පුංචි නිින්දක් දාන්න නැත්තේ? ඇයි පොඩ්ඩක් රෙස්ට් කරන්න නැත්තේ? මේක ගමුකෝ. ඉස්සෙල්ලාම ගමු ඇයි ඔයා රෙස්ට් කරන්න නැත්තේ කියලා. Why don't you take a rest? Why don't you take a rest? එහෙම නැත්නම් අපි මේකට ගන්නවා why don't you take a nap කියලා. පොඩි නිින්දට අපි කියනවා nap කියලා. Why don't you take a nap? Why don't you take a nap? හරි. ඇයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න නැත්තේ කියලා මට අහන්න ඕනේ. ඇයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැත්තේ? මෙතන නෑ verb එක. ඉගෙන ගන්නකොට අපි කියනවා study කියලා. study. එහෙම නැත්නම් learn කියලාත් කියනවා. ඇයි ඔයා ඉගෙන ගන්න නැත්තේ? Why don't you study? මොනවද ඉගෙන ගන්න නැත්තේ? ඉංග්‍රීසි ඉගෙන ගන්න නැත්තේ. මොනවද කියන එක තමයි අන්තිමට දාන්නේ. Why don't you study English? Why don't you study English? හරි. අපිට මෙහෙමත් අහන්න පුළුවන්. ඒවා ඉංග්‍රීසි කතා කරන්නේ නැත්තේ. Why don't you කතා කරනකොට අපි කියනවා speak. Why don't you speak English? Why don't you speak English? Why don't you speak English? හරි. ඇවිවා මට උදව් කරන්නේ නැත්තේ. ඇවිවා මට උදව් කරන්නේ නැත්තේ. කොහොමද උදව් කරනවට අපි කියන්නේ? ඒක දන්නව හැමෝම. මෙතනත් නැහැ ඒක. help කියලා කියනවා. help help උදව් කරනවා. Why don't you help? මට කියන්නේ කොහොමද? me. Why don't you help me? Why don't you help me? ඇයි ඔයා මට ඇහුම්කන් දෙන්නේ නැත්තේ? ඇහුම්කන් දෙනකොට අපි කියනවා listen කියලා. එහෙනම් why don't you listen to me? 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 ඒව මට ඇහුම්කන් දෙන්නේ නැත්තේ. ඇයි ඔයා මොනවා හරි බොන්නේ නැත්තේ? කොහොමද අපි මොනවා හරි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ? something. මොනවා හරි කියන්නේ කොහොමද? something. ඇයි ඔයා මොනවා හරි බොන්නේ නැත්තේ? Why don't you බොනවට කියනවා drink කියලා. Why don't you drink something? ගොඩාක් examples අපිට ගන්න පුළුවන්. Why don't you drink something?
ඇයි ඔයා මොනවා හරි බොන්නේ නැත්තේ? Why don't you drink something? ඇයි ඔයා මගෙත් එක්ක එන්නේ නැත්තේ? Why don't you come with me? ඇයි ඔයා මට උදව් කරන්නේ නැත්තේ? Why don't you help me? ඇයි ඔයා යන්නේ නැත්තේ? Why don't you go? ඇයි ඔයා නිදා ගන්න නැත්තේ? Why don't you sleep? ඇයි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න නැත්තේ? Why don't you learn English? ඇයි ඔයා උත්සාහ කරන්නේ නැත්තේ? Why don't you try? මේක කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? Why don't you try to do this? ඒ වගේ අපිට ගොඩාක් examples දාන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයගලන්ට පැහැදිලි නම් තේරුණා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් examples හැටියට දාන්න. අපේ online classes අපි ළඟදිම අලුත් batch එකක් පටන් ගන්නවා group 15. ඒකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවනම් ඔයගොල්ලන් පල්ලෙහා නම්බර් එකක් තියෙනවා. ඒකට WhatsApp message එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. හැමෝටම සුබ දවසක්. Have a nice day all of you. May the triple gem bless you. හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.